ඔයත් උසස් පෙළ ලියලා ඉවරද? නැත්තම් රිසල්ට් එනකම් බලන් ඉන්නවද? යුනිවර්සිටි යන්න ඉසෙට් ඩිස්කෝ මදි වුණා කියලා ඉගෙන ගන්න තියෙන chance එක ඉවරයි කියලා හිතන්න එපා. උසස් පෙළින් පස්සේ රජය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන HND පාඨමාලා ගොඩාක් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකකින් ඒ HND පාඨමාලා මොනවද? ඒවා කොහෙද කරන්න පුළුවන්? ඒ පාඨමාලා කාටද ගැලපෙන්නේ කියලා සරලව අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. HND කියන්නේ මොකද්ද? HND කියන්නේ Higher National Diploma. සරලව කියනවා නම් යුනිවර්සිටි ඩිග්‍රී එකකට ළඟින්ම තියෙන ප්‍රැක්ටිකල් රැකියාවන්ට නැඹුරුතාවයක් දක්වන කෝස් එකක්. ගොඩාක් HND පාඨමාලා NVQ level 6 ඒ කියන්නේ ඩිග්‍රී ලෙවල් එකකට යන්නත් chance තියෙන පාඨමාලා. රජය විසින් නොමිලේ HND ප්‍රදානය කරන ආයතන ගත්තහම ATI කියලා කියන්නේ ලංකාවේ තියෙන ජනප්‍රියම HND පාඨමාලා ප්‍රදානය කරන ආයතනයක්. ATI තියෙනවා කුරුණෑගල, කොළඹ, ගාල්ල, කෑගල්ල, අනුරාධපුර වගේ ප්‍රදේශවල. මෙතනින් ලබා දෙන ප්‍රධාන ඩිප්ලෝමා ගත්තොත් එහෙම HND IT, computer, software, accounting, management, engineering, tourism and hotel. ඉතින් මේ කියන පාඨමාලා අපිට හදාරීමේ හැකියාව තියෙනවා. මේ හැම එකකටම සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේ පාඨමාලාවන් සිද්ධ කරන්නේ. ඊළඟට මේ ඩිප්ලෝමා ලබා දෙන ආයතනයක් තමයි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ. මෙතන තියෙන්නේ ටිකක් ටෙක්නිකල් සයිඩ් එකට අයත් ඒවා. ඉංජිනේරියන් ටෙක්නොලොජි, ICT, software. ඉතින් මේ වගේනොත් NVQ level 5, 6 වගේ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් තවත් practical training වැඩි courses තමයි electrical, mechanical, automobile, ICT කියලා කියන්නේ. ඉතින් මේක ඉගෙනගෙන වැඩ කරලා experience ගන්න හොඳම option එකක්. ඉතින් යාළුවනේ කාටද මේ HND පාඨමාලා ගැලපෙන්නේ? යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න බැරි වුණාට ඉගෙන ගන්න කැමති අයට, ජොබ් එකක් ඉක්මනින් ගන්න හිතන අයට, ඩිග්‍රී එකකට ලෙටර් අප්ග්‍රේඩ් කරන්න හිතන අයට, ප්‍රයිවට් කෝසස් වලට විශාල මුදලක් ගෙවන්න බැරි අයට. ඉතින් HND කියන්නේ ඔයාගේ ජීවිතයේ සෙකන්ඩ් chance එකක් නෙවෙයි. හරියට ප්ලෑන් කරලා වැඩ කරොත් ඔයාගේ ෆියුචර් එක ගොඩ දා ගන්න තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් ඔයාලා A level කරපු විෂය ධාරාවට අනුව HND පාඨමාලා හැදෑරීමේ අවස්ථාව තියෙනවා. කලා විෂය ධාරාව කරපු කෙනෙක්ට මැනේජ්මන්ට්, accounting, business කියන HND පාඨමාලා හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කොමර්ස් විෂය ධාරාව කරපු අයටත් accounting, management ඩිප්ලෝමා හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සයන්ස්, මැත්ස් විෂය ධාරාවලින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න කෙනෙකුට IT, ඉංජිනේරියන් පාඨමාලාත්, ටෙක්නොලොජි විෂය ධාරාව කරපු කෙනෙක්ට ඉංජිනේරියන් ICT කියන ඩිප්ලෝමාත් හැදෑරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ස්ට්‍රීම් එකට ගැලපෙන HND එකක් ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න. ඉතින් මේ පාඨමාලාවන්ට ඇප්ලයි කරන්නේ කොහොමද කියනවා නම් A level result release වුණ ගමන් ඒ අදාළ අධ්‍යාපන ආයතන වල ඒ අදාළ වෙබ්සයිට් වල ඇප්ලිකේෂන් කෝල් කරනවා. ඉතින් මේවාටත් ඉසෙට් ඩිස්කෝ ඉංග්ලිෂ් වගේ රිසල්ට් බලනවා. ඉතින් යාළුවනේ උසස් පෙළින් පස්සේ අධ්‍යාපනය ඒ වගේම අපේ ජීවිතය කියන දේ ඉවර නැහැ. රජයේ නොමිලේ ලබා දෙන මේ HND පාඨමාලා ඔයාට තියෙන හොඳම ඔපචුනිටි එකක් ඔයාගේ ජීවිතේ ගොඩ දාගන්න. එහෙනම් මේ වීඩියෝ එකත් ඔයාට යූස්ෆුල් වුණා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම ජය වේවා.